බලන විට ජම්බුද්වීපයේ මධ්‍ය දේශයේ පිහිටන බෝධි පර්යංකයක් දැකගත හැකියි. මේ තුන් ලෝකයම කම්පා කරමින් හා ලෝකාන්තරික නරකය පවා එළිය කරමින් අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වන අවස්ථාව දැකගන්න. අප බුදු පියාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් පසු පළමු ධම්සක් සූත්‍රය දේශනාවත් සමග උතුම් ශ්‍රී සද්ධර්මය නිරූපණය කරමින් ඔබට දිස්වන ධර්ම චක්‍ර සමූහය දැක බලාගත හැකි. පටිච්ච සමුප්පාද චක්‍රයත් චතුරාර්ය සත්‍ය දේශනාවත් මගින් ලෝක සත්වයා හට උතුම් නිර්වාණාවබෝධය ලබා දුන්සේක. ලෞකික වූ දිව්‍ය බ්‍රහ්මතල ගැනත් සසරේ ඇති භයංකාරත්වය පෙන්වන සතර අපාගත තත්වය ගැනත් මනාව දේශනා කරන ලදසේක. ඔබ ඉහළ අහස දෙස බලන විට පෙනේවි දිව්‍ය විමානවල වැඩවෙසෙන දිව්‍ය බ්‍රහ්මාදී පිරිස. අප නිර්මාණය කර ඇති පෘථිවිය දෙස බලන්න. සංසාර ගමන කෙතරම් භයානකද. නිමාවක් නොමැතිද යන්න විවර වන පෘථිවි තලයේ ඔබට පෙනෙනවා. ලෝක සත්‍යයේ දුෂ්චරිත ක්‍රියා කලාපය නිසා ඔබට පෙනෙනවා. ලෝසතුන්ගේ දුක අමා මහ නිවන පෙන්වා දෙමින් 45 වසක් පුරාවට උන්වහන්සේ වැඩ විසූසේක. දස දහසක් සක්වලම කම්පා කරමින් උපවත්තන සල්ලියේදී අප මහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිරිනිවනට වැඩිසේක. ගෞතම බුද්ධ ශාසනයෙන් අනතුරුව නැවත ආරම්භ වීමට නියමිතව ඇත්තේ මෛත්‍රී බුද්ධ ශාසනයයි.